කපටි නරියා සහ කේජු කෑල්ලේ කතාව. ඔන්න එක මත්තික රටක කපටි නරියෙකුයි කපටිකුයි ජීවත් වුණා. එක දවසක් මේ කපුටා පියාඹගෙන යනකොට දකිනවා ජනේලයක් ළඟ තියෙන කේජු කෑල්ලක්. එයාට ඒක කන්න ආසයි කියලා ඒක ගාවට පියාඹලා යනවා. ඊට පස්සේ කේජු කෑල්ලත් අරගෙන පියාඹනවා උස ගහක් උඩට. මේ වෙලාවේ ඒ ගහ ළඟින් අර කපටි නරියා ඇවිදගෙන යනවා. එයාට දැනෙනවා හොඳ කෑම සුවඳක්. මට පිට බලනකොට එයා දකිනවා කේජු කෑල්ල කන්න යන කපුටව. එයාට කේජු කෑල්ලේ රස බලන්න ආසයි හිතෙනවා. එහෙම හිතලා එයා කල්පනා කරනවා කොහොමද මම මේ කේජු කෑල්ල කපුටගෙන් ගන්නෙ? මට ගහට නගින්නත් බෑනේ. ඒත් මට පුළුවන් නම් කපුටයි කටින් මේක වට ගන්න. එහෙම හිතපු කපටි නරියා කපුටට කියනවා කොහොමද හිතවත් කපුටෝ? මං අහලා තියෙනවා ඔයා කටහඬ හරිම මිහිරි කියලා. ඔයාට පුළුවන් නම් මට ලස්සන ගීතයක් ගායනා කරලා පෙන්නන්න. ඒක අහපු කපුටට ලොකු ආඩම්බරයක් දැනුණා. මගේ කටහඬ එච්චරට මිහිරිද? එහෙම හිතපු කපුටා ඉතා සතුටින් ගීතයක් ගායනා කරන්න යනවා. ගීතය ගායනා කරන්න කට අරිනකොටම කේජු කෑල්ල කපුටේ කටින් ගිලිහුණා. මේ දිහා බලන් හිටපු කපටි නරියා කේජු කෑල්ල වැටෙනවත් සමගම පැනලා ඒක අල්ලගන්නවා. ඊට පස්සේ නරියා කපුටට කියනවා ඔයාගේ ගීතයටයි කේජු කෑල්ලටයි දෙකටම බොහෝම ස්තුතියි. මෙහෙම කියපු නරියා කේජු කෑල්ලත් කන ගමන් ආපහු යන්න ගියා. කපුට පස්සෙන් කල්පනා කරා මම තරම් මෝඩ වැඩක්ද කරේ. කපටි නරියා මාව මොනවද කළා නේද? මං කන්න ආසාවෙන් හිටපු කේජු කෑල්ල මාව රවට්ටලා අරගෙන ගියානේ. ඕනම් මම මේ වගේ මෝඩ වැඩ කරන්නේ. මේක පොඩි කතාවක් වුණත් ඉතින් ගන්න පාඩම් ගොඩාක් තියෙනවා. එකක් තමයි සමහර විට අපේ ආඩම්බරකම අපිව නොදැනුවත්වම අපිව අමාරුවේ දාන්න පුළුවන් කියන එක. තව එකක් තමයි අපි ගනුදෙනු කරන්නේ කා සමගද කියලා හරියට අඳුරන්නේ නැතුව වැඩ කරොත් අපිව පහසුවෙන් අමාරුව වැටෙන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි දැනට සුදුසු නුවණ භාවිතා කිරීමේ වැදගත්කම. තව දවසක මේ වගේ කතාවකින් නැවතත් ඔයාලා ගාවට එන්නම්.